Hi my lovely souls. අදත් Crimson Witch ඕගලන්ට අලුත් රීඩින් එකක් අරගෙන ආවා. අද අපි බලන්න යන්නේ next 24 hours ඔයාලගේ life එකේ මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වෙලාවේ මේ වීඩියෝ එක දකිනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයාලට. එහෙනම් අපි යමු රීඩින් එකට. හරි අපි දැන් බලමු අපිට ආපු කාඩ්ස් මොනවද කියලා. අපිට තියෙනවා The Lovers, ඒ වගේම අපිට Knight of Cups තියෙනවා. ඒ වගේම අපිට Devil තියෙනවා. Oh my god. ඒ වගේම අපිට Ace of Pentacles තියෙනවා. ඒ වගේම Moon තියෙනවා. Bottom එකේ අපිට තියෙන Six of Pentacles. ඉතින් ඕගොල්ලෝ මේ රීඩින් එක බලනවා නම් ඇත්තටම so lucky. ඇත්තටම අද අපිට තියෙන හරිම positive රීඩින් එකක්. ඇත්තටම මට මාරම සතුටුයි ඔයාලට මෙහෙම positive readings එද්දි මට ඒකවලට කියන්න තේරෙන්නේ නැහැ. නිකන් එක මගේ ජීවිතයට සිද්ධ වෙනවා වගේ සතුටක් මට දැනෙනවා. මොකද ජීවිතේ හැම මනුස්සයටම සතුට ලැබෙන්න ඕනේ. අපි දුක් විඳින අපේ මානසික ප්‍රශ්න තියෙන ආදරය නිසා හරි කොයිම හරි දෙයක් නිසා ජීවිතේ ප්‍රශ්න තියෙන හැම මනුස්සයටම අනිවාර්යෙන්ම මානසික නිදහස මානසික සතුට වෙන මොන දෙයක් නැති වුණත් තමන්ගේ මානසික සතුට කියන එක අපිට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක්. ඉතින් මම මේක බලන හැමෝටම විශ් කරනවා අනිවාර්යෙන්ම ඔයාලගේ ජීවිතවලට මානසික සතුට කියන දේ ලැබෙන්න කියලා. හරි අපි යමු රීඩින් එකට. මේක බලන අයගේ next 24 hours වලදී ඒගොල්ලන්ට ආදරය සම්බන්ධයෙන් සුබ දෙයක් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් single අය හිටියා නම් low contact period වල අය හිටියා නම් ඒගොල්ලන්ට මම හිතනවා මේක සුබ ආරංචියක් කියලා. ඒ වගේම crush හිටියා නම් ඔන්න යාලටත් මේක සුබ ආරංචියක් තමයි. මෙතනදී ඕගොල්ලන්ට කාගෙන් හරි ලව් ඔෆර් එකක් එන්න පුළුවන් ඉදිරි පැය 24 ඇතුළත. මේ ලව් ඔෆර් එක එන කෙනා ඔයාට පොඩ්ඩක් ඇඩික්ට් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මොකද අපිට මෙතන ඩෙවිල් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට මෙයා ගැන ලොකු ඇට්‍රැක්ෂන් එකක් තිබ්බා වෙන්න පුළුවන්. කොහොම හරි මේ ඔෆර් එක එන්නේ ලොකු ඉන්ටෙන්ස් එකකින් කිව්වොත් මම ගොඩාක් නිවැරදි කියලා මම හිතනවා. ඒ වගේම ඕගොල්ලන්ට කාලයකට කලින් හිතුණා වෙන්න පුළුවන් මේ ඔෆර් එක දෙන කෙනා කවුරු වුණත් නිකන් මට මෙයාත් එක්ක අනාගතයක් තියෙයිද මම දෙන විදිහටම මෙයාට මට ආදරය දෙන්න පුළුවන් වෙයිද වගේ බයක් ඔයාගේ හිත තුළ තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේ ඔෆර් එකෙන් පස්සේ තේරෙනවා නෑ එහෙම නැහැ. ඇත්තටම මෙයාට පුළුවන් වෙයි මට ආදරය කරන්න. රියල් වර්ල්ඩ් එකේ මෙයාට පුළුවන් වෙයි මට ආදරය කරන්න කියලා ඕගොල්ලන්ට හිතෙනවා. ඉතින් ඔන්න ඔයාලා මේ රීඩින් එක දකිනවා නම් ඉදිරි පැය 24 ඇතුළත විමසිල්ලෙන් ඉන්න මේ වගේ කෙනෙක් ඔයාට ලව් ඔෆර් එකක් ගෙනෙයිද කියලා. ඉතින් අද රීඩින් එක ගැන මට ගොඩාක් සතුටුයි. මොකද අපි ජීවිතේ අපිට මොන දේ තිබ්බත් අපි අවසානයේට හොයන්නේ ආදරය. අපි කොහොම හරි ගිහිල්ලා කොහොම හරි මේ ලෝකේ තියෙන හැම කතාවකම කොනක ආදරය කියන එක තියෙනවා. ආදරය කියන්නේ ඔයගොල්ලෝ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කරන විතරක් නෙමෙයි ආදරය කියන්නේ. මේ ලෝකේ හැමෝටම අපිට එක විදිහට මෛත්‍රී කරන්න පුළුවන් නම් එක විදිහට ආදරය කරන්න පුළුවන් නම් වෛර කරලා තරහ අරගෙන හිතේ තියන් ඉන්න පීඩනය කොච්චරද නේද? ඒ වගේද අපි කාට හරි ආදරය කරද්දී ඒකෙදී අපිට දැනෙන සැනසීම ඒ නිසා හැමතිස්සෙම තමුන්ට මානසික සැනසීමක් දැනෙන දේ මොකද්ද? ඒ දේ කරන්න. ඒ වගේම ඕගලන්ට මේ රීඩින් එක රෙසනේට් වුණා නම් පහලින් 222 කියලා කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙත් දවසක රීඩින් එකක් අරගෙන එනකන් අදට Crimson Witch ගිහිල්ලා එන්නම්.